අයිබෝවන් සුබ දවසක් අම්මයි දෝනි YouTube නාලිකාවට ඔන්න අදත් අරාබි ක්‍රමයට සෞදි රටේ හදන අබියත් කැප්සලාහම්. ඉතින් ඔයාලගේ ගෙදරත් හදන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා නම් මෙන්න මේ විදියට හදන්න. මේ පෙන්නන්නේ සුදු පාට ගම්මිරිස් කුඩු එක. ඉතින් මේකට මේ අවශ්‍ය දේවල් තමයි කෙටියෙන් නම් ගන්න කිව්වට ඔයාලා තේරුම් ගන්න. නොතේරෙන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම්. රටින් රටට ගෙදරින් ගෙදරට හදන විදිය වෙනස්. අටලු හීනියට ලියාගෙන බෙද ගන්න ඕන වෙන මේක බත් උඩින් දාන්න. ඒකත් ඉතින් මේ වෙලාවෙම කරගන්න ඕනේ. ඔයාලගේ ගෙවල් වල සමහරක් විට වෙන නමක් කියනවා ඇත්තේ. එහෙමත් නැත්නම් හදන්නේ නැතුව ඇති. හදන්න නැත්නම් හදලා බලන්න. එතකොට ගෙදර ඔයාලගේ ගෙදර මිනිස්සු හරි ආසාවෙන් කාවි. ඉතින් ඔයාලට මම පොඩි ඉල්ලීමක් කරනවා මගේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා පුළුවන් නම් ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එකක් ෂෙයා කරලා subscribe කරලා all select button එක දාන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මම මේ වීඩියෝ වල මොන හරි අඩුපාඩුවක් ඒ වගේ දෙයක් වෙනවා නම් ඉස්සෙල්ලාම සමාව අයදිනවා. දැන් ඉතින් හජ්ජි මාසෙනේ හැමදාම වගේ එළු මස් තමයි හැම ගෙදරකම හදන්නේ. ඇයි ඉතින් අර කපාගෙන එන එළුව හදන්නත් එපායිනේ. හැම ගෙදරකම වගේ එළු මස්. පාටියකට ගියත් එළු මස්. ඉතින් පරිස්සමින් ඉන්න යාළුවෝ හැමදාමත් මාත් එක්ක ඉන්න යාළුවෝ සෙට් එකට ආදරෙයි. ඒ වගේම මට මේ වීඩියෝ හැමදාම දෙන ඒ සහෝදරීටත් පට්ටම ආදරෙයි. සතුටින් ඉන්න ඕන. මම යම් තැනකට ආවොත් කවදාවත් අමතක කරන්නේ නැති සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා. මට මේ ගමන යන්න පොඩි නෙමෙයි ලොකුවට සප් එක දෙනවා. ඉතින් ස්තුතියි ඒ දිරිගැන්වීමට ඒ දෙන උදව් වලට ගොඩක් ස්තුතියි.